ගාසා තීරයේ මෙහෙයුම් තවදුරටත් ත්‍රීවර කිරීමට ඊශ්‍රායල් රජය සූදානම් වෙනවා. ඒ සඳහා හමුදා බටයන් දසදහස් ගණනක් කැඳවීමටයි ඊශ්‍රායල් රජය තීරණය කර ඇත්තේ. ගාසා තීරයේ රඳවා සිටින ප්‍රාණාපකරුවන් නිදහස් කර ගැනීම සහ හමාස් සටන්කාමීන් වෙත පීඩනය වැඩි කිරීම එහි අරමුණ බව ඊශ්‍රායල් රජයේ ආරක්ෂක හමුදාව පවසනවා. සටන් විරාමයක් සඳහා නව ගිවිසුමකට එළඹීම සහ හමස් සංවිධානය රඳවාගෙන සිටින ඉතිරි ප්‍රාණාපකරුවන් 59 දෙනා නිදහස් කිරීම යන කරුණු සඳහා පැවති අන්තර්ජාතික සාකච්ඡා අසාර්ථක වී තිබෙනවා. එම ප්‍රාණාපකරුවන්ගෙන් 24 දෙනෙකු තවමත් ජීවතුන් අතර සිටින බව විශ්වාස කෙරෙනවා. හමාස් සංවිධානය සමග පැවති මාස දෙකක සටන් විරාමය බිඳවැටීමෙන් පසු මාර්තු 18 වෙනි දින ඊශ්‍රායලය සිය ප්‍රහාර නැවත ආරම්භ කළ දින සිට කිසිදු ප්‍රාණාපකරුවෙකු නිදහස් කර නැහැ. එතන සිට ඊශ්‍රායලය ගාසා තීරයේ ප්‍රදේශ රැසක් අත්පත් කරගෙන තිබෙනවා. මේ හේතුවෙන් ගාසා වැසියන් ලක්ෂ ගණනක් නැවතත් අවතැන් වී ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ. ඊශ්‍රායල් රජය පවසා ඇත්තේ තම අරමුණ හමාස් සංවිධානය මත පීඩනය එල්ල කිරීම බවයි. ගාසා තීරයට ලැබෙන මානුෂීය ආධාර අවහිර කිරීම එක් උපාය මාර්ගයක් බවයි විදේශ මාධ්‍ය පවසන්නේ. ආධාර ආයතනය පවසන්නේ ගාසා තීරයේ ආහාර, ජලය සහ ඖෂධවල උග්‍රයදයක් ඇති බවයි. මේ යුද්ධ අපරාධයකට සමාන විය හැකි සාගත ප්‍රතිපත්තියක් බව ඔවුන් පවසනවා. එහෙත් ඊශ්‍රායලයේම චෝදනාව ප්‍රතික්ෂේප කරනවා. ගාසා තීරයේ සැලසුම් කර ඇති ප්‍රහාර මාලාව පසුගිය සිකුරාදා ඊශ්‍රායල් හමුදාව අගමැති බෙන්ජමින් නෙතන්යාහු ඉදිරිපත් කළ බවයි විදේශ මාධ්‍ය පවසන්නේ.